හලෝ අපේ රටේ ජනතාව මුහුණ දෙන මේ අසීරු කාල පරිච්ඡේදයේ මට හිතුණා මේ වගේ රෙසිපි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද මේ කාල පරිච්ඡේදයේ මේ වගේ රෙසිපි එකක් මම හිතනවා කාටම හරි කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ හදාගෙන තියෙන වම්බටු බත් එකක්. මේ බත් එක හදාගන්න අපිට ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. වම්බටු ගෙදර තියෙනවා නම් කුළුබඩු ටික ගෙදර තියෙනවා නම් ඔයාලට මේ බත් එක හදාගෙන කිසිම ව්‍යංජනයක් නැතිව උනත් කන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට එක ව්‍යංජනයක් උනත් හදාගෙන කන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම වම්බටු අරගෙන ඊගාතට සාමාන්‍ය සයිස් කැලි වලට කපා ගත්තා. ඒවල කහට පිපෙන හින්දා මම මුලින්ම ලුණු ඒ වගේම කහ කුඩු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරලා පැත්තකින් තියාගත්තා. මේ බත් එක හදන්න අපිට රයිස් කුකර් එක විතරක් තිබ්බහම ඇති. රයිස් කුකර් එක නැත්තම් ඕනෑම එක වාචනයකින් ඔයාලට මේ බත් එක හදාගන්න පුළුවන්. මම රයිස් කුකර් එකකට මේ විදිහට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වෙනකොට ඒකට සෝදුරු ටිකක් එකතු කරගත්තා. සෝදුරු ටික බෙදීගෙන එනකොට මම ඒකට කපාගත්ත ලුණු, සුදු ලුණු, තලාගත් ඉඟුරු කෑල්ලක්, අමු මිරිස්, ඒ වගේම කුරුඳු පොතු, එනසාල්, කරමුණු ටික එකතු කරගත්තා. රම්පේ කරපිංච එකතු කරගත්තා. ඒ සේරම තෙලේ සාමාන්‍ය පොළට තැම්බීගෙන එනකොට මම ලින් කපාගෙන තියාගත්ත වම්බට් ටික එකතු කරලා හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ ඒකට අපිට අවශ්‍ය කරන කුළුබඩු ටික එකතු කරගන්න පුළුවන්. මම මෙතන ගරම් මසාලා එකතු කරගත්තා. ඒ වගේම කන සැරානුව මිරිස් කුඩු එකතු කරගත්තා. ගරම් මසාලා වෙනුවට වලට 3-5 කුඩු තියෙනවා එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් ළඟ බිරියානි පවුඩර් එකක් තියෙනවා නම් ඒක උනත් එකතු කරගන්න පුළුවන්. ඒ ටික එකතු කරලා හොඳට කලවම් කරලා ඊට පස්සේ මම මෙතන තක්කාලි ගෙඩි දෙකක් කපාගෙන එකතු කරගත්තා. ඊට පස්සේ මම ලුණු රස බලලා ලුණු ටිකක් එකතු කරගත්තා. මොකද කලින් අපි වම්බටු වලටත් ලුණු එකතු කරගත්තේ හින්දා. ඊට පස්සේ මම මෙතන එකතු කරගන්නේ යෝගට් එකක්. ඉතින් පිටරට ඉන්න කෙනෙක් නම් ඔයාලට යෝගට් එකතු කරගන්න පුළුවන්. ලංකාවේ කෙනෙක් නම් ඔයාලට පුළුවන් හොයාගන්න තියෙන මුදවපු කිරි එහෙම නැත්නම් උකු පොල් කිරි එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන මේක අපි මෙන්න මේ විදිහට උයා ගන්නවා. දැන් හොඳට තෙල් එහෙම පැහැදිලි ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ අපේ වම්බටු එක මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. වම්බටු එක 4න් 3ක් විතර හොඳට ඉදිලා තියෙන්නේ. මේ වෙලාවේදී වම්බටු මිශ්‍රණයට අපි හොදලා පිරිසිදු කරගත්ත හාල් එකතු කරගන්නවා. එකතු කරගෙන වම්බටු මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මම මේකට කහ කුඩු ටිකක් ආපහු එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. බේලියස් ගෙදර තියෙන හින්දා මම එකතු කරගන්නවා. එකතු කරගෙන සාමාන්‍යයෙන් අපි බත් එකක් උයා ගන්න අවශ්‍ය කරන වතුර ප්‍රමාණය තියාගෙන බත් එක උයා ගන්න ඕනේ. මේ වෙලාවේදී අපි පියන වහන්න කලින් අනිවාර්යයෙන්ම හොඳට කලවම් කරලා ලුණු රස බලන්න. ලුණු රස මදි වගේ කියලා දැනනවා නම් ඒ වෙලාවේදී ඔයාලට පුළුවන් ලුණු ටිකක් එකතු කරගන්න. මෙතන මම බටර් ටිකක් එකතු කරගන්නවා. බටර් එකතු කරන එක අනිවාර්ය නැහැ. ඊට පස්සේ පියන වහලා අපි බත් එක උයා ගන්න ඕනේ. බත් එකේ වතුර හිඳීගෙන එනකොට මම ආපහු පියන ඇරලා බත් එක මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මොකද අපේ වම්බටු කෑලි ටික මේ වෙනකොට උඩට ඇවිත් තියෙන හින්දා. ඒ ටික හොඳට කලවම් කරලා ඊට පස්සේ පියන වහලා වෙනදා අපි හදාගන්න විදිහටම බත් එක උයා ගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් මගේ වම්බටු බත් එක හදලා ඉවරයි. ඉතින් එක භාජනයක් තියෙනවා නම් ඔයාගේ ගෙදර වම්බටු තියෙනවා නම් ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහට ඉතාමත් ලේසියෙන්ම වම්බටු බත් එකක් හදාගන්න. මේ බත් එක හරිම රසයි. මේක කන්න අමුතුවෙන් කියලා කරි අවශ්‍ය වෙන්නේ. ඔයාලට chili paste එකක් වගේ තියෙනවා ඒකත් එක්ක උනත් කන්න පුළුවන්. මේ chili paste එක හදන රෙසිපි එක මම ඔයාලට ළඟදී අරගෙන ආවා. ඒක කෙනෙකුට අවශ්‍ය නම් බලලා ඒ විදිහට හදාගෙන මාසයක් වුණත් කල් තියාගෙන කන්න පුළුවන්. එහෙනම් ඔයාලත් try කරලා බලන්න. ගිහින් එන්න හැමෝටම බුදු සරණයි. bye.